නිකමට හිතල බලන්න ඔයා යම්කිසි අපරාධයක් කරලා ඔයාව සැකපිට අත්තඩංගුවට ගන්නවා. හැබැයි ඉතින් ඔයා කිසිම විදිහකින් ඔයාගේ වැරද්ද පිළිගන්න ලෑස්ති වෙන්න නෑ. පොලිසියට තේරුම් යනවා ඔයා කිසිම විදිහකින් ඔයාගේ වැරද්ද පිළිගන්න ලෑස්ති නෑ කියලා. ඒත් ඔයාගේ කටින්ම සිද්ධ වෙච්ච අපරාධය ගැන හරියටම දැනගන්න ඕන නිසා ඔයාව දඬුවමක් විදිහට සම්පූර්ණයෙන්ම සුදුපාට කාමරයකට දාලා වහනවා. හැබැයි ඉතින් ඔයාට දැන් හිතනවා ඇති ඒකත් මහා ලොකු දඬුවමක්ද කියලා. ඔයාට කිසිම විදිහකින් පහරදීමක් කරන්නේ නැතුව මෙන්න මේ සුදුපාට කාමරේ ඇතුළට දාලා ඔයාව මාස ගාණක් හිර කරලා තියාගන්නවා. එතකොට ඔයා හැමදාමත් නිතරම හැම තැනකදීම දකින්නේ සුදු පාට විතරයි. බිත්ති, සිවිලිම, ඒ වගේම ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම, ඔයාට කන්න ලැබෙන කෑම, ඒ විතරක් නෙවෙයි ඔයාට කන්න කෑම ලැබෙන පිඟාන පවා සම්පූර්ණයෙන්ම සුදු පාටයි. කොටින්ම කිව්වොත් ඔයාට සුදු පාට ඇරෙන්න වෙන කිසිම පාටක් දැකගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ කාමරේ ඇතුළට කිසිම ශබ්දයක් ඇසෙන්නෙත් නැහැ. ඔයා මෙන්න මේ කාමරේ ඇතුළේ හිටියොත් ඔයා හුස්ම ගන්න හඬ පවා ඔයාට හොඳින්ම අහන්න පුළුවන්. මේ කාමරේ ඒ තරමටම නිශ්ශබ්දයි. මේ විදිහට කාලයක් තිස්සේ ඔයා එකම එක සුදු පාට වර්ණයක් විතරක් දකිමින් මේ කාමරේ ඇතුළේ මාස ගාණක් හිර වෙලා ඉන්නකොට ඔයාගේ මානසික සමබරතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඊට පස්සේ ඔයාට ඔයාව පාලනය කරගන්න බැරි වෙනවා. මෙන්න මේකට කියන්නේ දවල හිංසනය කියලා. ඒ විදිහට මානසිකව වැටිලා ඔයාට ඔයාවත් පාලනය කරගන්න බැරුව ඉන්නකොට ඔයාට ඕන වෙනවා තවත් කෙනෙක් එක්ක මොනාම හරි දෙයක් කතා කරන්න. අන්තිමට ඔයාගේ කටින්ම ඔයා ගැතින් සිද්ධ වුණු අර අපරාධය සිද්ධ වුණ විදිහ එළියට එන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේදී තමයි ඔයාව මේ කාමරෙන් නිදහස් කරන්නේ. ඉතින් ඔයා මීට කලින් කිසිම දවසක දැනගෙන හිටියද සුදු පාටට මේ තරම් දෙයක් කරන්න පුළුවන් කියලා?